හරි ළමයි අපි අද සාකච්ඡා කරන්නේ 2020 O level චිත්‍ර මුල් ප්‍රශ්න 40. අපි දැන් ඉක්මනට මේක සාකච්ඡාවට යමු. ළඟදිම ඔයාලා දැන් O level විභාගයට ඕන සියලුම ප්‍රශ්න පත්‍ර පාස් පේපර් සාකච්ඡා කරන තමයි මේ YouTube channel එකේ ප්‍රධාන අරමුණ. අපි වැඩි කතා නැතුව ඉක්මනටම යමු. අපේ ප්‍රශ්න 40 සාකච්ඡා කරා. පහත සඳහන් ඡායාරූප ඇසුරු කරගෙන එකේ සිට පහතෙක් ප්‍රශ්නවලට හිස්තැන් පුරවන්න. මේ තියෙන ගඩලාදෙණි විහාරය. මම මේ ගඩලාදෙණි විහාරයේ කලර් පින්තූරයකුත් ඔයාලගේම රිසෝස් බුක් එකෙන් ගත්තා. අපි ඒකත් බලන්න ඉක්මනටම යමු. මේ තියෙන නම ඔයාලගේ රිසෝස් බුක් එකෙන් ගත්ත ගඩලාදෙණි විහාරයේ ප්‍රතිමා විහාරය. මේකේ ටිකත් අපි බලමු. මෙම සුවිශේෂී ගොඩනැගිල්ල තනි කළු ගලෙන් නිමවා ඇති අතර මණ්ඩපය, අන්තරාලය හා ගර්භගෘහය යන ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. ගඩලාදෙණි විහාරයේ මණ්ඩපය තනි කළු ගලින් නිමවා ඇත. මෙහි පියස්ස, පැතලිය, පාදෙමෙහි නටන්නන් හා වයන්නන් රූප පෙළක් කැටයම් කර ඇති අතර එම රූප ජීව ශක්තියෙන් හා චලනයන්ගෙන් යුක්තය. ඊට පස්සේ අපි ඉක්මනට ප්‍රශ්න වලට යමු. ඔයාලගේ පේපරේට මේ තියෙන්නේ 2020 O level art pass paper එක. අපි ඉක්මනටම සාකච්ඡා කරමු ඔයාලගේ වටිනා කාලය නාස්ති නොකර. ප්‍රශ්නාංක 1. ගම්පොළ යුගයට අයත් මෙම ගෘහ නිර්මාණය හිස්තැනක් විහාර සංකීර්ණයට අයත්ය. මොන විහාර සංකීර්ණයට? අපි දැන් කලින් කිව්වා ගඩලාදෙණි විහාර සංකීර්ණයට. අපිට මේ පින්තූරේ ගඩලාදෙණි විහාරය කරන්නේ ගණේශ්වරාචාර්ය ගම්පොළ යුගයේ. අපිට මේක මතක තියාගන්න ලේසියි ළමයි බලන්නකෝ. මුල් අකුරු ඔක්කොගෙම තුනේම ගයනු නේද? මේ බලන්න. ගම්පොළ යුගය ගයන්න මුල් අකුරු. ගඩලාදෙණිය මුල් අකුරු ගයන්න. ගණේශ්වරාචාර්ය මුල් අකුරු ගයන්න. අපිට එහෙනම් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ගයනු තුනක්. ගම්පොළ යුගය, ගණේශ්වරාචාර්ය, ගඩලාදෙණි විහාරය. මතකයි නේද? ඔයාලත් මේ විදිහට ට්‍රික්ස් try කරලා බලන්න. පළවෙනි ප්‍රශ්නය. ගම්පොළ යුගයට අයත් ගෘහ නිර්මාණය ගඩලාදෙණි විහාර සංකීර්ණයට අයත් වේ. දෙවැනි එක. මෙම ගෘහ නිර්මාණය ගණේශ්වරාචාර්ය ශිල්පියා විසින් නිර්මාණය කරන ලද්දකි. අර විදිහට මතක තියාගන්න නම් මුල් දෙකටම උත්තර ලියන්න ලේසියෙම පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නෙට යමු. මෙය දකුණු ඉන්දීය හිස්තැනක් ගෘහ නිර්මාණ කලා ලක්ෂණ පෙන්වයි. මොන ගෘහ නිර්මාණ කලා ලක්ෂණ? විජයනගර. විජයනගර ගෘහ නිර්මාණ කලා ලක්ෂණ පෙන්වයි. හතරවෙනි ප්‍රශ්නේ. මෙහි සුවිශේෂත්වය වන්නේ හිස්තැනක් මාධ්‍යයෙන් නිමවා තිබීමයි. අපි කලින් කිව්වා මොන මාධ්‍යද? කළු ගල් මාධ්‍යයෙන් නිමවා තිබීමයි. පස්වෙනි ප්‍රශ්නේ. මෙම ගොඩනැගිල්ලේ හිස්තැනක් හි දක්නට ඇති නටන්නන් හා වයන්නන් දැක්වෙන කැටියම ජීවයෙන් හා චලනයෙන් යුක්තය. ඒකත් අපි මුලින්ම කතා කරමු. කොහෙද? පාදෙමෙහි. පාදෙමෙහි දක්නට ලැබෙන නටන්නන් හා වයන්නන්ගේ මේ තියෙන්නේ ගඩලාදෙණි විහාරයේ මණ්ඩපයේ තනි ගලු ගලින් නිමවා ඇත. මෙහි පියස්ස පැතලි පාදෙමෙහි නටන්නන්ගේ හා වයන්නන්ගේ රූප පෙළක් කැටයම් කර ඇති අතර එම රූප ජීව ශක්තියෙන් හා චලනයන්ගෙන් යුක්තය. අපි යම් පේපරේට ඒ මුල් ප්‍රශ්න 5 සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට යමු 6 වෙනි ප්‍රශ්නෙට. හින්දු කෝවිල් ආශ්‍රිතව ඇතා අශ්වයා සිංහයා යන සත්ව සංකලනයෙන් නිම වූ කුළුණු ආධාරක මූර්තිය කුමක්ද? මොකද්ද? යාලි රුව. 7 වෙනි ප්‍රශ්නය. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව නිරූපිතයයි සැලකෙන ශෛලම ආබද්ධ හිටි බුද්ධ ප්‍රතිමාව කුමක්ද? පොළොන්නරුවේ ගල් විහාරයේ හිටි බුදු පිළිමය. එහෙම නැත්නම් අපිට ළමයි ගන්න පුළුවන් උත්තරාරාමයේ හිටි බුදු පිළිමය. 8. යාපනයේ සට්ටනාද ශිව දේවාලයේ සිතුවම් කොට තිබූ සුදු කුකුළා නම් සිතුවම නිර්මාණය කළ ශිල්පියා කවුද? කවුද? තාවඩිමු තුරේසාමි. 9 වෙනි ප්‍රශ්නය. ඉන්දු නිම්නයේ හමු වූ නලගන රුව නිර්මාණයේදී භාවිතා කොට ඇති ශිල්ප ක්‍රමය කුමක්ද? වාස්තු ශිල්ප ක්‍රමය. 10 වෙනි ප්‍රශ්නය. පැක්සිටෙලස් නම් ශිල්පියා විසින් නිර්මාණය කළ හර්මිස් හා ඩයොනීසස් නම් මූර්තිය අයත් වන්නේ කුමන යුගයටද? මොන යුගයටද?
සම්භාව්‍ය යුගයට. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 330 320ත් අතර කාලයට. අපි 6 ඉඳන් 10 ප්‍රශ්න සාකච්ඡා කළ ඉවර ළඟටම 11 ඉඳන් 15 අංක 11 සිට 15 තෙක් දී ඇති ප්‍රශ්න අංකවලට නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න තමයි මේ ප්‍රශ්නවල තියෙන්නේ. මහනුවර දළදා මාලිගා සංකීර්ණයට අනන්‍ය වූ සුවිශේෂී ගෘහ නිර්මාණ අංගය වනුයේ මොකද හැමෝම දන්නවා මොකද පත්තිරිප්පුවයි. පත්තිරිප්පුවයි. අනුරාධපුරයේ අශෝකාරාම විහාරස්ථානයට අයත් පංකුලිය පිළිමය ධර්ම දේශනා කරන ස්වරූපයක් ප්‍රකාශිත පිළිමයකි. 13 පොළොන්නරුවේ අංක 1 ශිව දේවාලය දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පය අනුව ක්‍රිස්තු වර්ෂ 13 වෙනි සියවසේ නිර්මාණය කරන ලද්දකි. මම හිතනවා ඔයාලා මේ පේපරේ සාකච්ඡාව බලන්න ඔයාලා තනියම කරලා වෙන්නේ නැති කියලා. එහෙම කරේ නැත්නම් ඉක්මනට වීඩියෝ එක නවත්තලා පේපර් එක කරලා ඇවිල්ලා ආයි වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට හොඳට මතක හිටිනවා. අපි යමු 14. පැබ්ලෝ පිකාසෝගේ ගුවර්නිකා සිතුවමේ සමස්ත සංරචනාත්මක ප්‍රකාශය වනුයේ මොකද්ද? යුද්ධයේ කුරිරු බව හා බිහිසුණු බවයි. අජන්තා සිතුවම් අතර කිඹුල්වත් පුර පිඩුසිඟා වැඩීම බිතු සිතුවමෙහි බුදුරජාණන් වහන්සේගේ රෝ විශාලව නිර්මාණය කිරීමට හේතුව කුමක්ද? මොකද්ද ළමයි? බුදුන් වහන්සේගේ උත්තරීභාවය නිරූපණය කිරීම සඳහා. 16 සිට 20 තෙක් ඇති ප්‍රශ්නවලට අර්ථය පැහැදිලි වනසේ සම්පූර්ණ වාක්‍ය බැගින් ලියන්න. අපි බලමු. 16 වෙනි එක අල්පනාව. කොහොමද අපි වාක්‍ය ලියන්නේ? ඔයාලට මෙහෙම ලියන්න පුළුවන්. ඔයාලා මේක නෝට් කරගන්න. උත්සව අවස්ථාවලදී පොල් තෙල් පහන තැබීම සඳහා බිම සරසන සැරසිල්ලකි. ක්ෂය වෘද්ධි. මොකද ක්ෂය වෘද්ධි? අපි ක්ෂය වෘද්ධියකට මෙහෙම වාක්‍යයක් ලියන්න පුළුවන්. කිසියම් වස්තුවක දිග ඉදිරියෙන් පෙනීමේදී කෙටි වී පෙනෙන අයුරු දැක්වීමේ ශිල්ප ක්‍රමයයි. 10 වෙනි එක හයිරොග්ලිෆික්ස්. අපිට ඒක ලියන්න පුළුවන් මිසර සිතුවම් පසුබිමෙහි දක්නට ලැබෙන අක්ෂර විශේෂයකි. මෙය රූපාක්ෂර යනුවෙන්ද හඳුන්වයි. කුම්බා. ඉස්ලාම් පල්ලිවල වහලේ දක්නට ලැබෙන රටලූණු ගෙඩියේ හැඩයගත් වාස්තු විද්‍යාත්මක අංගයයි. එහෙම නැත්නම් අපිට කුම්බම් මේ විදිහටත් කියන්න පුළුවන්. Hindu ආගමික උත්සවවලදී කලය භාවිතා කර සකසන සැරසිලි විශේෂයකි. මරවාහන 20 මරවාහන දෙවියන් වැඩම කිරීම සඳහා නිර්මාණය කරන ලද දැව වාහන විශේෂයකි. එහෙම නැත්නම් Hindu ආගමික උත්සව අවස්ථා සඳහා භාවිතා කරන දැව නිමාවෙන් යුතු වාහනයකි. අංක 21 සිට 25 තෙක් දී ඇති ප්‍රශ්න වලට කිසියම් සබඳතාවක් දක්වන රූප සටහන ඉදිරියෙන් ඇති ABCDE යන ඒවා අතුරෙන් තෝරා එහි අක්ෂරය තිත්තිර මත ලියන්න. ඔයාලට ඔක්කොම පේන තියෙන නලක පොඩි කරන්න. මේක ඔයාලට තියෙන්නේ ගැළපෙන ඉංග්‍රීසි අක්ෂරයෙන් ලියන්න. 21 මේකේ තියෙන්නේ බිතුසිතුවමේ කොටසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හදපෙක්කෙනාගේ තවත් නිර්මාණයක් වෙන්න පුළුවන්. අපි බලමු. 21 තියෙන මේකට ගැලපෙන්නේ මොකක්ද? 21ට ගැලපෙන්නේ D. බලන්න. 21 තියෙන පින්තූරේ කොටසක් නේද මේ? උත්තරේ D. මේ කියවන ළමයා තමයි 22.
ඒකට ගැලපෙන්නේ ඔහුගේම නිර්මාණයක් වන කුකුල් හොරය. එතකොට 22ට අපි ලියන්න ඕන ඊ. ඒ වගේ 23ට මොකක්ද එන්නේ? 23ට B. 24 මිසර සිතුවම්. ඊජිප්ත සිතුවම් වලින් කොටසක් තමයි මේ ඒ වලක් තියෙන්නේ. 24ට එතකොට ගැලපෙන්නේ ඒ. 25 C. අපි ඊළඟ ප්‍රශ්න වලට යමු. මේ ටික උත්තර ටික මාක් කරගන්න. D E B A C. 26 අංක 26 සිට 30 දක්වා ප්‍රශ්නවලට හිස්තැන් පුරවන තමයි තියෙන්නේ. 26 වෙනි ප්‍රශ්නය මහනුවර තිත්ත දෙව්මැදුරේ සිතුවම් අතර තුවාල ලැබුවකුට ප්‍රතිකාර කෙරෙන හිස්තැනක් නැමැති සිතුවමින් හැඟීම්බර අවස්ථාවක් නිරූපණය වේ. මොන සිතුවමද ළම? යහපත් සමරිතානුවරයා. එහෙම නැත්නම් යහපත් ආගන්තුක සත්කාරු කියලා ලියන්නත් පුළුවන්. 27 අවසන් භෝජන සංග්‍රහය සිතුවම සංරචනයේදී අඳුරු පසුබිම තුළ ජේසුස් වහන්සේ ඇතුළු පිරිස ආලෝකමත්ව දැක්වීමේ සිද්ධාන්තය හිස්තැනක් ලෙස හැඳින්වේ. මොකද හිස්තැනට එන්න ඕන? කියෝරස් කූරෝ. කියෝරස් කූරෝ. 28 වේදනා බය ත්‍රාසය උත්සාහය නිරූපිත හෙලනිස්ටික් යුගයට අයත් හිස්තැනක් මූර්තිය යථාර්ථවාදී ශෛලිය අනුව කළ නිර්මාණයකි. ලැවකූන් මූර්තිය යථාර්ථවාදී ශෛලිය අනුව කළ නිර්මාණයකි. 29 වෙනි ප්‍රශ්නේ බුදුන් වහන්සේ පස්වක තවුසන්ට ප්‍රථම ධර්මදේශනය පැවැත් වූ අවස්ථාවේ ඉන්දියාවේ හිස්තැනක් පිළිමයෙන් නිරූපණය වේ. මොන පිළිමයද? සාරානාත් බුදු පිළිමයෙන් නිරූපණය වේ. 30 තෙත් බදාමයේ මතුපිට චිත්‍ර ඇඳීමේ සාම්ප්‍රදායික ශිල්ප ක්‍රමය ෆ්‍රෙස්කෝ බුවනෝ ලෙස හැඳින්වේ. දෙන්න ඕන ෆ්‍රෙස්කෝ බුවනෝ. අංක 31 සිට 35 තෙක් ප්‍රශ්න වලට ඇති ABCDE යන රූප සටහන් ඇසුරෙන් පිළිතුරු සපයන්න තියෙනවා. 31 ඒ අක්ෂරයෙන් දැක්වෙන සිතුවම් කොටස උපුටාගෙන ඇති සිතුවම කුමක්ද? කොටසක් දීලා තියෙනවා. මොකද්ද සිතුවම? සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩම කිරීම. එහෙම නැත්නම් දුමින්දා ගමනය. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩම වීම. එහෙම නැත්නම් දුමින්දා ගමනය. 32 B අක්ෂරයෙන් දැක්වෙන අචල භක්තිය නිසා නාරි සුන්දරත්වය අහිමි කරගත් කාන්තාරුව කුමන නමකින් හැඳින්වේද? මොකද්ද? කාරයිකාර් අම්මෙයාර්. කාරයිකාර් අම්මෙයාර්. 33 C අක්ෂරයෙන් දැක්වෙන සාංචි තොරණ කැටයමින් නිරූපිත තේමාව කුමක්ද? බුදුන් වහන්සේ සංකස්සපුරයට වැඩම කිරීම. එහෙම නැත්නම් සංකස්සපුර හිණිමන් දර්ශනය. 34 D අක්ෂරයෙන් දැක්වෙන මිනිස් මුහුණ සත්ව ශරීරයක් බද්ධ කිරීමෙන් සැකසුණු කල්පිත මූර්තිය කුමක්? මොකද්ද නම? ස්පිනික්ස්. ස්පිනික්ස්. මේ D අක්ෂරයෙන් පෙන්නන්නේ ස්පිනික්ස්. මේ E මොකද්ද? ගජමෑන්. E අක්ෂරයේ දැක්වෙන කාටුන් චරිතය නෙමෙයි අහලා තියෙන චරිතය නිර්මාණය කළ ශිල්පියා කවුද? කවුද ගජමෑන් නිර්මාණය කළේ? කැම්ලස් පෙරේරා. කැම්ලස් පෙරේරා. ඔබ වෙත සපයා ඇති වර්ණ චිත්‍රය හඳුනාගෙන බලමු මොකද්ද වර්ණ චිත්‍රය? මම මේකෙත් පින්තූරයක් ගත්තා. අපි ඒකත් බලමු. මේනේ. ඒ චිත්‍රය. පියුම් පිට වැඩීම. ඔයාලගේ රිසෝස් බුක් එකෙන් තමයි මේ චිත්‍රෙත් ගත්තේ. පියුම් පිට වැඩීම ලිතෝ මුද්‍රිත. බලන්න. මේකේ තියෙන ටික අත බලාගෙන. චිත්‍ර අවකාශයේ ගැඹුර මතුවනසේ පර්යාලෝක ලක්ෂණ පෙන්වමින් ස්වභාවයකින් රූප සංරචනය කිරීම දක්නට ලැබේ. පෙරබිම, මැදබිම, පසුබිම යන තල මත පර්යාලෝක ලක්ෂණයට අනුගත වෙමින් රූප හා සිද්ධි ගණනාවක් සිතුවම් කර ඇත. සිතුවමේ පසුබිම අවකාශ පර්යාලෝක ලක්ෂණ සහිතව
භූමි දර්ශනයකින් සමන්විතය. ත්‍රිමාන ලක්ෂණ මතුවනසේ විචිත්‍ර වර්ණමාලාවක් භාවිතා කර ඇත. අපි යම් ප්‍රශ්නවලට. 36 ඉඳන් 40 ප්‍රශ්න වලට උත්තර සපයන් තියෙන මේ සිතුවමේ. 36 ප්‍රශ්න අහන්නේ ශිල්පියා. ශිල්පියා පිළිබඳව. කවුද ශිල්පියා? එම් සාර්ලිස් ශිල්පියා විසින් අඳින ලද සිතුවමකි. අපි මේක ලියන්න ඕන වාක්‍ය විදියට. 36 සිට 40 තෙක් දී ඇති උපමාතෘකාවලට අදාළ අර්ථවත් වාක්‍ය පහක් ලියන්න. ශිල්පියා පිළිබඳ අපිට ඒක ලියන්න පුළුවන්. එම් සාර්ලිස් ශිල්පියා විසින් අඳින ලද සිතුවමකි. 37 තේමාව. මොකද්ද තේමාව? සිදුහත් කුමරු පියුම් පිට වැඩිම මෙම චිත්‍රයෙන් නිරූපණය කර ඇත. 38 සංරචනය කර ඇති අයුරු. කොහොමද සංරචනය කර තියෙන්නේ? පෙරබිම, මැදබිම හා පසුබිම පැහැදිලිව දැක්වෙනසේ සිද්ධි ගණනාවක් චිත්‍රණය කර ඇත. එහෙම නැත්නම් තව වාක්‍යයක් කිව්වොත් චිත්‍රයේ අවකාශය ගැඹුර මතුවනසේ පර්යාලෝක ලක්ෂණ පෙන්වමින් ස්වභාවිකවාදී ශෛලයකින් ඇඳ ඇත. 39 වර්ණ භාවිතය. ත්‍රිමාන ලක්ෂණ මතුවනසේ එළිය අඳුර දක්වමින් දියසායම් මාධ්‍යෙන් වර්ණ ගන්වා ඇත. එහෙම නැත්නම් කියන්න පුළුවන් දියසායම් මාධ්‍යෙන් අඳින ලද මෙම සිතුවම ලිතෝ මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත. ප්‍රකාශිත හැඟීම මොකද? ආගමික භක්තිය දනවන අයුරින් ශිල්පියා සිතුවම නිර්මාණය කර ඇත. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් බුද්ධාලම්බන ප්‍රීතිය මතු කරන අයුරින් නිර්මාණය කිරීමට ශිල්පියා සමත් වේ. තව වාක්‍යයක් කිව්වොත් සිදුහත් කුමරුගේ පියුම් පිට වැඩිම ආශ්චර්යමත් සිද්ධියක් ලෙස පෙන්වුම් කිරීමට ශිල්පියා සමත්ව ඇත. මේ තියෙන්නේ පින්තූරේ. මෙන්න ඔයාලගේ රිසෝස් එකෙන් ගත්ත පින්තූරේ. මේකේ තියෙන වාක්‍යයක් තමයි මෙතන තියෙන්නේ. පෙරබිම, මැදබිම, පසුබිම යන තල පර්යාලෝක ලක්ෂණ අනුගත වෙමින් රූප හා සිද්ධි ගණනාවක් මතුවෙන සිතුවම් නිර්මාණය කර ඇත. ලිතෝ මුද්‍රිත. අපි ප්‍රශ්න 40ම සාකච්ඡා කරලා ඉවරයි. අපි මේ සාකච්ඡා කරේ 2020 චිත්‍ර පේපර් එක අපි දිගටම මේ වගේ පාස් පේපර් සාකච්ඡා කරලා ඔයාලට ගෙනවා. ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් දැන්ම පහළ තියෙන YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එයි. ළඟදීම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.